ශ්‍රී ලංකාවේ යුක්තිය පසින්දිලීමේ ක්‍රියාවලියේදී බරපතලම අපරාධ ගැන තීන්දුව දෙන ඒ වගේම දරුණුම දඬුවම් නියම කරන්න බලය තියෙන එක තැනක් තියෙනවා. ඉතින් අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ අන්න ඒ බලගතුම අධිකරණය. ඒ කියන්නේ මහා අධිකරණය ගැනයි. හොඳයි. අපි කෙලින්ම කතාවට බයිමු මේ අධිකරණයේ තියෙන බලය ඇත්තදම කොයි වගේද කියලා තේරුම් ගන්න අපි මෙන්න මේ ප්‍රශ්නෙන්ම පටන් ගමු. මරණීය දණ්ඩනීය නියම කරන්න බලය තියෙන්නේ මොන අධිකරණයටද? උත්තරය තමයි මහාධිකරණය. රටේ වෙන කිසිම අධිකරණයකට යන්න කලින් බරපතලම අපරාධ නඩුවක් මුලින්ම අහන්නේ මතන. අන්නේ නිසා තමයි අපි මහාධිකරණයට කියන්නේ ඒ වගේ නඩුවල ප්‍රථම විභාගය කරන තැන. නැත්තම් the court of first instance කියලා. ඉතින් මේ තරම් විශාල බලයක් මහාධිකරණයට ලැබෙන්නේ කොහොමද? මේක නිකම්ම ලැබුණු දෙයක් නෙවෙයි. ඒකට ශක්තිමත් නීතිමය පදනමක් තියෙනවා. හිතන්නකෝ 1980ට අධිකරණ සංවිධාන පනත කියන්නේ මේ අධිකරණේ අත්තිවාරම වගේ. ඊට පස්සේ නඩු මෙහෙයවන විදිය, ඒ කියන්නේ නීති රීති ටික පාලනය වෙන්නේ 1999 අපරාධ නඩු විධාන සංග්‍රහයෙන්. අන්නේ ශක්තිමත් රාමුව නිසා තමයි මහාධිකරණයට පුළුවන් වෙන්නේ බරපතලම අපරාධ විභාග කරලා දරුණුම දඩුවම් නියම කරන්න. හැබැයි බරපතල අපරාධයක් කිව්වට ඇත්තට මේකට අයිති වෙන්නේ මොන වගේ දේවල්ද? මහාධිකරණයේ බලය පැතිරෙන පරාසය අපි හිතනවට වඩා ගොඩක් පුළුල්. අපි බලමු මේ මොනවද කියලා. ප්‍රධාන වශයෙන්ම මහාධිකරණයේ බලය දිවෙන්නේ මිනිස් ජීවිතයකට හානි කරන දරුණුතම අපරාධ වටා තමයි. ඒ කියන්නේ මිනිමරීමේ චෝදනා විතරක් නෙවෙයි මිනිමරීමට තැත් කිරීම වගේ බරපතල ක්‍රියාත් මේකට ඇතුළත් වෙනවා. ඊට අමතරව කෙනෙක්ව සියදි විනාශ ගන්න පොළඹවන එක වගේ වක්‍රව ජීවිතයක් නැති කිරීමට දායක වෙන සිදුවීම් පවා මහාධිකරණයේ ඉදිරියට එන්න පුළුවන්. හොඳයි, ජීවිතයට හානි කරන අපරාධ වලින් එහාට ගියාම පුද්ගලයන්ගේ ශරීරයට සහ ආරක්ෂාවට එරෙහි වෙන බරපතල වැරදිත් මේ අධිකරණයේ විභාග වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් ස්ත්‍රී දූෂණය සහ දරුණු ලිංගික අභියෝජන වගේ සමාජයක් විදියට අපිව කම්පැනියට පත් කරන අපරාධ සඳහා යුක්තිය ඉදු කරන්නේ මහාධිකරණය. ඒ විතරක් නෙමෙයි, කොල්ලකෑම් සහ කෙනෙකුට බරපතල ශාරීරික හානි සිදු කිරීම වගේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාත් මේ අධිකරණ බලයටමයි යටත් වෙන්නේ. හැබැයි හිතන්න එපා මහාධිකරණයේ කාර්යභාරයේ ප්‍රචණ්ඩකාරී අපරාධවලට විතරක් සීමා වෙනවා කියලා. පෑනකින් හෝ පරිගණකයකින් කරන්න පුරුදාන් රටේ ආර්ථිකයටම බලපාන සංකීර්ණ මූල්‍ය සහ සංවිධානාත්මක අපරාධත් විභාග කරන්න මෙතනම තමයි. මහා පරිමාණ වංචා, ව්‍යාජ ලේඛන හදලා කරන ගනුදෙනු, එහෙම නැත්නම් කෝටි ගණන් කළුසල්ලි සුදු කරන ජාවාරම් වගේ දේවල් මේකට හොඳම උදාහරණ. මේවායේ තියෙන සංකීර්ණත්වය නිසාම තමයි මහාධිකරණයේ විශේෂඥ දැනුම අවශ්‍ය වෙන්නේ. අවසාන වශයෙන් සමහර අපරාධ තියෙනවා ඒවායේ බරපතලකම නිසාම ඒවට විරුද්ධව විශේෂ බලවත් පනත් සම්මත කරලා තියෙනවා. අන්න ඒ වගේ නීති යටතේ යන නඩු විභාග කරන්නත් බලය තියෙන්නේ මහාධිකරණයට. හිතන්න ත්‍රස්තවාදය, මහා පරිමාණ මුද්‍රව්‍ය ජාවාරම්, අල්ල සහ දූෂණය, නීති විරෝධී ගිනියවි මේ හැම දෙයකින්ම පැහැදිලි වෙන්නේ මොකක්ද? ජාතික ආරක්ෂාවට සහ සමාජ පැවැත්මට තර්ජනයක් වෙන ඕනෑම බරපතල වරදක් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ප්‍රධානම අධිකරණය තමයි මහාධිකරණය කියන්නේ. ඉතින් මේ තරම් බලවත් අධිකරණයක නඩු විභාගයක් නිල වශයෙන් පටන් ගන්නෙ කොහොමද? ඒක පටන් ගන්නේ නිකම් පැමිණිල්ලකින් නෙවෙයි. ඒකට විශේෂ නීතිමය ලේඛනයක් තියෙනවා. ඒ ලේඛනයට කියන නම තමයි අධිචෝදනාව. මේක තමයි මහාධිකරණ නඩුවක තීරණාත්මක පළමු පියවර. සරලවම කිව්වොත් අධිචෝදනාවක් නැත්තම් මහාධිකරණ නඩු විභාගයක් ඇත්තටම නැහැ. මේ අධිචෝදනාවක් ගොනු කරන්න හැමෝටම බෑ. ඒ බලය තියෙන්නේ ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් දෙන්නෙකුට විතරයි. ඒත් අපරාධයේ ස්වභාවය අනුව බහුතරයක් බරපතල අපරාධ. ඒ කියන්නේ මිනිමැරුම්, ස්ත්‍රී දූෂණ වගේ දේවල් වලට නීතිපතිවරයා තමයි අධිචෝදනා ගොනු කරන්නේ. හැබැයි අල්ලස් සහ දූෂණ වැරදි සම්බන්ධයෙන් නම් ඒ බලය තියෙන්නේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට. හැබැයි නඩුවක් එකපාරටම මහාධිකරණයට එන්නේ නැහැ. ඊට කලින් තවත් තීරණාත්මක කඩේමක් පහු කරන්න ඕන. ඒ තමයි පහළ අධිකරණයකදී සිදුවෙන සාක්ෂි පරීක්ෂාව. මේ ක්‍රියාවලිය හරියට පෙරහනක් වගේ වැඩක්. මුලින්ම මහේස්ත්‍රාත් අධිකරණයේදී බලනවා නඩුවක් ඉදිරියට ගෙනියන්න තරම් ප්‍රමාණවත් සාක්ෂි තියෙනවද කියලා. සාක්ෂි ශක්තිමත් නම් විතරයි නීතිපතිවරයා හරි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හරි අධිචෝදනා ගොනු කරලා නඩුව මහාධිකරණයට යොමු කරන්නේ.
මේකෙන් තහවුරු වෙනවා මහාධිකරණය වගේ බලගතු අධිකරණයක කාලය වැය වෙන්නේ ඇත්තටම පදනමක් තියෙන බරපතල නඩු සඳහා විතරයි කියන එක. ඉතින් මේ හැම දෙයකින්ම අපිට එක තීරණාත්මක කාරණයක් පැහැදිලි වෙනව නේද? දරුණුතම අපරාධ සම්බන්ධයෙන් යුක්තියේ අවසාන ආරක්ෂකයා විදිහට මහාධිකරණයේ ඉටු කරන කාර්යභාරය අති විශාලයි. අන්න ඒ නිසාම කිසිම බලපෑමකින් තොරව ස්වාධීනව සහ අපක්ෂපාතීව ක්‍රියාත්මක වීමේ හැකියාව මහාධිකරණයට තිබීම මුළු සමාජයකටම අත්‍යවශ්‍ය දෙයක් වෙනවා.